රමණී කිසියම් මුදලක් 10%ක වාර්ෂික වැයපොලි අනුපාතකයක් ගෙවන මූල්‍ය ආයතනයක වසර 2ක් සඳහා තැන්පත් කළාය. දෙවන අවුරුද්ද සඳහා පමණක් ලැබුණු පොලි මුදල් රුපියල් 660ක් වන අතර වසර 2ක් අවසානයේ ඇයට ලැබුණු මුළු මුදල රුපියල් 7260කි. ඇය තැන්පත් කළ මුදල සොයන්න. හරි අපි හදලා බලමු. මං හිතා ගන්නවා එයා තැන්පත් කළේ මුදල රුපියල් x කියලා. 10%ක වාර්ෂික පොලි අනුපාතකයක් නේ තියෙන්නේ. 10%ක වාර්ෂික පොලි අනුපාතකයක්. අපි 100ක් දුන්නොත් එයා අපිට දෙනවා 110ක්. අවුරුද්ද ඉවරනාට පස්සේ. හරි. මම හිතා ගන්නවා මෙතන හැදිලා තියෙනවා පොලියක් y කියලා. x කියන මුදල තැන්පත් කරනවා 10%ක වාර්ෂික වැල් පොලි අනුපාතකයක් යටතේ. ඒ අවුරුද්ද අවසානයේ යාට ලැබෙන පොලිය මම හිතා ගන්නවා y කියලා. දැන් දෙවෙනි අවුරුද්දට යනකොට වැල් පොලි ගණන් වල එයා පළවෙනි අවුරුද්ද තැන්පත් කරපු මුදලයි දෙවෙනි අවුරුද්ද පටන් ගන්න කලින්, ඒ කියන්නේ පළවෙනි අවුරුද්ද ඉවර වුණාට පස්සේ ලැබෙන පොලි මුදලයි එකතු වෙලා තමයි එයාට ආය 110ක වාර්ෂික වැල් පොලි අනුපාතයක් යටතේ ආය පොලියක් ලැබෙන්නේ. අන්න ඒ පොලි මුදල කියන රුපියල් 660ක් කියලා. රුපියල් 660යි. හරි. එතකොට මේ තියෙන්නේ දෙවෙනි අවුරුද්ද සඳහා පමණක් ලැබිච්ච පොලි මුදල. පොලි මුදල. රයිට්. එතකොට ඒ 660ට මෙන්න මේ ආරම්භයේදී දාපු මුදලයි පළවෙනි අවුරුද්ද අවසානයේ ලැබිච්ච පොලියයි මේ මුළු එකතුව ඇවිල්ලා තිනවා 7260ක්.